වර්ෂ 1991 දී ගුරු සේවයෙන් ලංකා බැංකුවට නවකයෙකු ලෙස එක්වූ ඒ තරුණයාගේ සේවා ගමන ආරම්භ වූයේ දුෂ්කර දෙහිඅත්ත කණ්ඩිය ශාඛාවෙනි. එදා මුදල් අයකමිවරයෙකු ලෙස සේවයට බැඳුණු කමලසිරි මහතා සිය රාජකාරිය දේවකාරියක් කොට සැලකුවේය. ඒ නිහතමානී ආරම්භය, කැපවීම සහ උත්සාහය තුළින් ඔහු ගොඩනැගූ පෞරුෂය අද ඔහුව පරිණත කළමනාකරුවෙකු දක්වා වූ ඉහළ ගමනකට මඟ පෑදුවේය. දෙහිඅත්ත කණ්ඩියෙන් පටන්ගත් ඒ සේවා චාරිකාව කැකිරාව, ඉපලෝගම, මිහින්තලේ, එප්පාවල, තලාව හරහා හොරෝපතාන දක්වා වූ විශාල ශාඛා ප්‍රමාණයක් ආවරණය කළේය. ඔහු ගිය සෑම තැනකම ඉතිරි කළේ බැංකු ගිණුම් වාර්තා පමණක් නොව මිනිසුන්ගේ හදවත් තුළ නොමැකෙන ලෙන්ගතු මතකයන්ය. සාමාන්‍ය ගනුදෙනුකරුගේ සිට ව්‍යාපාරිකයා දක්වා සෑම අයෙකුටම ඔහු කළමනාකරුවෙකුට වඩා සමීප මිතුරෙකු විය. ඕනෑම ප්‍රශ්නයකට සිනාමුසු මුහුණින් විසඳුම් සෙවූ ඒ සොඳුරු මිනිසා එම ප්‍රදේශයන්හි ලංකා බැංකුවේ සන්නාමය ජනතාව අතරට රැගෙන ගියේය. ජීවිතයේ සාර්ථකත්වය මැනිය හැක්කේ අප ඉතිරි කර යන මතකයන් හා අප විසින් ස්පර්ශ කළ මිනිස් ජීවිත සංඛ්‍යාවෙනි. අද අපි සමුදෙන්නේ වෘත්තීය ගරුත්වය, විනය සහ මානුෂීය ගුණය යන සියල්ල එකම රූපයකට කැටි කළ ලෙන්ගතු හිතවතෙකුටයි. ලංකා බැංකු ඉතිහාසයේ රන් අකුරින් තම නම සනිටුහන් කළ ඔහු දශක 3මාරකට අධික අමිල සේවයකින් පසුව අද සිය වෘත්තීය දිවියෙන් සමුදෙනු ලබයි. මහත් සේවා කාලය වසර 35කට ආසන්නව ලංකා බැංකුව වෙනුවෙන් කැපකිරීම සැබෑ අභිමානයකි. කමලසිරි මහතා අපට කියා දුන් පාඩම් නම් සේවය යනු හුදෙක් රාජකාරියක් නොව එය වගකීමක් බවයි. ඔහුගේ නිරවද්‍යතාවය, රාජකාරිමය විනය සහ කනිෂ්ඨ නිලධාරීන්ට දැක් වූ ගුරුහරුකම් අප සැමට පරමාදර්ශයකි. ඒ පමණක් නොව රාජකාරී පරිසරයෙන් බැහැරවගත් කල මොහු ඉතා විනෝදකාමී චරිතයක් වූවේය. සෑම විනෝද චාරිකාවකටම සුන්දර මතක සටහන් ගොන්නක් එක් කිරීමට අමතක නොකළේය. සෑම ක්‍රීඩා උත්සවයකටම තම දක්ෂතාවයන් විදහා දක්වමින් ජය සංකේත ලබා ගැනීමට සමත් විය. එමෙන්ම සුහද හමු සමුගැනීමේ සාද කාර්ය මණ්ඩල ස්ථානමාරු සාදවලදී ඔවුන් වෙනුවෙන් වචනයෙන් පිනවීමට නොපැකිලිව ඉදිරිපත් විය. ඔබ වැනි නිලධාරියෙකු සේවයෙන් සමුගැනීම ලංකා බැංකුවට පමණක් නොව මුළු බැංකු ක්ෂේත්‍රයකටම විශාල අඩුවකි. මොකක්ද ප්‍රශ්නේ? මෙතන වාහනේ ගහන. මෙතන වාහනේ ගහන තරම් නෙවෙයි. යන මේ කරලා. හදලා තියෙන්නේ. මේ මනුස්සයන් තේරෙන්නේ නැහැ. මෙතන වාහන තිබුණත් ගහන්න බෑනේ මෙතන. වාහන ඕන තරම් ගහන්න තැන් තියෙනවා. මෙතන ගහන. නැත්නම් මේ බට්ට විස්තරේ වගේ ගෙනින් අර ගහක් කර තියන්න ඕනේ. මේකයි මේ වාහන ගහන්න තමයි බලන්න. යන මාර්ග ඔක්කොම ආව හිරෙන්නේ. මෙච්චර මේ ඉඳ මේ පැත්තක තියෙද්දි වාහනේ ගහලා. ඉතින් මේ මිනිස්සුත් ඒගොල්ලන් රට හදාන්නේ දැන් 2025ට ලබන්න යන්නේ මේ මිනිස්සුත්. ඇතුළේ පෑන් ගන්නේ ඔලිම්පික් කමිෂන් ගත්තද? විකුණන්න දෙයක් වෙබ්සයිට් එකක් දුන්නා පෑන්. විකුණන්න ඒ වගේ මේ සීන නිදහස ඉස්තකල කරන අපේ ගොඩක් මහන්සි අපිට තවදාවත් අපේ සීන දකින්න බාර කැපුවා. අප්පත්තිගේ ආදරේ නිසා තමයි මම මෙතන ඉන්නේ. ඒ ආදරේ ඕනෑම පාදයකට මොන විශ්වාසයක් දීලා තියෙනවා. හැම දෙයකම ගොඩක් ස්තුතියි. ආදරේ අප්පත්ති. සිය දහස් වාරයක්.
මොනවද ඔබ ලාලේ නලලේ කොම තිලකය ඔබට නේද අමතන්නේ මගේ දීරදෙතු සංගලේ මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත මේ සැනවී ඔබගේ විවේකයට කාලයයි. කාර්ය බහුල බැංකු වටපිටාවෙන් මිදී පවුලේ හිතවතුන් සමග ගත කරන ඔබගේ විශ්‍රාමික ජීවිතය නිදුක් නිරෝගී බවින් පිරි සතුට සපිරි වාසනාවන්ත එකක් වේවායි ලංකා බැංකු පවුලේ අපි සැවොම ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබ අප සමග බෙදාගත් ඒ සුන්දර මතකයන් සදාකාලිකවම අපේ හදවත්වල රැඳෙනු ඇත. අපගේ ඉපැරණි පිය සටහන් ඇත පටුමාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත දොළ මත වාසනාවන්ත විශ්‍රාම දිවියකට හෘදයාංගම සුබ පැතුම්.